හෙලෝ අද මම මේ සමනලයක පාට කරන්නයි යන්නේ. හැබැයි මම මේ සමනලයෙක් පාට කළාට ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ සමනල්ලු ගැන කතාවක් නන් නෙවෙයි. ඊට වඩා ඔයාලගේ මගේ අපි හැමෝගෙම එදිනෙදා ජීවිතයට ගොඩාක් වැදගත් වෙන මට හිතුණු පුංචි අදහස් ටිකක් ගැන. ඔයාලත් වැඩක් කරන ගමන් නිකං අහගෙන ඉන්නකෝ. අපි හැමෝම සමනල්ලුන්ට ආසයි නේද? උන් හරීම ලස්සනයි, නිදහසේ පියාඹර යනවා. හැබැයි අපිට පේන්නේ සමනලයාගේ අන්තිම අවස්ථාව විතරයි. ඌ සමනලයෙක් වෙන්න කලින් අර කැත දලඹුවෙක් වෙලා කෝෂයක් ඇතුලේ කොච්චර කාලයක් හිරවෙලා කට්ටක් කෑවද කියලා අපි කාටවත් පේන්නේ නැහැ. ඇත්තටම අපේ ජීවිතයත් අන්න ඒ වගේ. අපි සමාජ මාධ්‍යවල එහෙමත් නැත්නම් පාරේ තොටේදී දකින්නේ මිනිස්සුන්ගේ ලස්සන පැත්ත විතරයි. යාළුවෙක් ලස්සනට ඇඳලා ඉන්නවා, එහෙම නැත්නම් කාර් එකක් ගන්නවා, බිස්නස් එකක් කරනවා, සතුටින් ඉන්නවා. අපි දකින්නේ මිනිස්සුන්ගේ අන්නේ සමනල අවස්ථාව විතරයි. හැබැයි ඒ තැනට එන්න ඒ මිනිස්සයා ජීවිතේ කොච්චර දේවල් කැප කරන්න ඇතිද? කොච්චර රැයවල් වල නිදි වරාගෙන වැඩ කරන්න ඇද්ද? ප්‍රශ්නත් එක්ක තනියම අඬන්න ඇතිද? අන්නේ කට්ට ඒ කැපකිරීම අපිට පේන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ ජීවිතය කවදාවත්ම අනිත් අයත් එක්ක සංසන්දනය කළා ලෙඩ වෙන්න එපා. ඉතින් අපේ එදිනෙදා ජීවිතේට වැදගත්ම දේ තමයි අනෙක් මිනිස්සුන්ගේ ලස්සනම මොහොතවල් එක්ක අපේ ජීවිතවල කටුකම මොහොතවල් සංසන්දනය කරන්න යන්න එපා. සමහර වෙලාවට අපිට හිතෙනවා ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ? ඇයි මගේ ජීවිතේ විතරක් මෙච්චර ප්‍රශ්න තියෙන්නේ? අනිත් අය හැමෝම සතුටින් ඉන්නවනේ කියලා. නෑ. හැම මිනිස්සෙක්ම තමන්ගේ කෝෂය ඇතුලේ ලොකු සටනක් කරනවා. උන් සටන් කළා එළියට එන්නේ සමනල්ලු වගේ ලස්සනට. ඔයාලත් අද ජීවිතේ මොනවම හරි ප්‍රශ්නයක හිර වෙලා මාරම ස්ට්‍රෙස් එකකින් ඉන්නවනම් හිතන්න ඔයාලත් ඉන්නේ අර කෝෂය ඇතුලේ. ඔයාලා එකෙන් එළියට එන්නේ මීට වඩා ගොඩාක් ශක්තිමත් ලස්සන මිනිස්සෙක් වෙලා. තව දෙයක්. සමනලයෙක් වෙන්න කලින් දලඹුවෙක් බලෙන් කෝෂය කඩාගෙන එළියට ආවොත් මොකද වෙන්නේ? ඌට පියාඹෙන්නත් බෑ. ඌ මැරිලා යනවා. ඒ නිසා ඌ නියමිත කාලය ඒක ඇතුළේම ඉන්න ඕනේ. අපේ ජීවිතවලත් සමහර දේවල් ලැබෙන්න නියමිත කාලයක් තියෙනවා. අපි කොච්චර කලබල වුණත්, හදිස්සි වුණත් ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. අපි අපේ උත්සාහය උපරිමයෙන් දීලා ඉවසීමෙන් ඉන්න පුරුදු වෙන්න ඕනේ. හැම දෙයකටම නියමිත වේලාවක් තියෙනවා. අන්නේ නියමිත වේලාවට හැමදේම ලස්සනට සිද්ධ වෙයි. ඉතින් අද මම මේ ලස්සන සමනලයා පාට කරන ගමන් මට හිතුණු දේවල් ටිකක් තමා ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. අපි හැමෝම දකින ලස්සන දේවල් පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. අන්නේ නිසා ඔයාලා කාවවත් ජීවිතේ ජජ් කරන්න යන්න එපා. තමන්ගේ ජීවිතේ අනිත් අයත් එක්ක සංසන්දනය කරලා දුක් වෙන්නත් එපා. ඔයාලටත් කවදම හරි මේ වගේ හිතිලා තියෙනවද? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලත්
ඔයාලගේ දවස වැඩ ටික සතුටින් සැනසීමෙන් කරගන්න. මම ඊළඟ චැප්ටර් එකෙන් ඔයාලව හම්බෙන්න එන්න. හැමෝම පරිස්සමින් ඉන්න. බයි.